වාසනාවන්ත දවසක් වේවා සියලු දෙනාටම. බිලිව් ඇන්ඩ් බ්ලූම් අපි අදත් අරගෙන ආවා ධනාත්මක වීඩියෝ එකක් ඔයාලගේ මනස ධනාත්මක කරන්න. බිලිව් ඇන්ඩ් බ්ලූම් එක්ක දිගටම ඉඳපු ඔයා දන්නවා ඔයාගේ ජීවිතේ කොච්චර දුරට ලස්සන වෙලාද ධනාත්මක වෙලාද කියලා දැනටමත්. විශ්වයේ මේ පණිවිඩ හැමෝන්ටම අහන්න බලන්න අවස්ථාව හිමි වෙන්නේ නැහැ. ඉතින් ඔයා ගොඩක් වාසනාවන්තයි මේ පණිවිඩය ඔයාට ලැබුණා නම්. ඉතින් වැඩිය පරක්කු නොකර අපි අද යමු අපේ ටොපික් එකට. අද අපි කතා කරන්නේ පොහොසත් වීමේ රහස ගැන. කලින් වීඩියෝ එකේ කතා කරපු දේවල් මේකට අයිති වෙන නිසා බැලුවේ නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාට පුළුවන් ඒ කලින් වීඩියෝ එකත් ගිහින් බලලා එන්න. මම ඔයාට කලින් වීඩියෝ එක බලන්න කියන්නේ මේ වීඩියෝ එකේ බේසික් අයිඩියා එක ඒ වීඩියෝ එකේ තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ කලින් වීඩියෝ එකත් බලලා එන්න. අද නම් වීඩියෝ එක බලන ගමන් ඔයාට කරන්න පොඩි අභ්‍යාසයකුත් තියෙනවා. කොලයකුයි පෑනකුයි අරගෙන ළඟින් තියාගන්න කියලා ඔයාට මුලින්ම ආරාධනා කරනවා. මේ විශ්වයේ පණිවිඩය ඔයාට සරලව තේරෙන්න ඕන නිසා අපි මේ වීඩියෝ එක ප්‍රධාන වශයෙන් කොටස් 3කට කඩනවා. පළවෙනි එක තමයි ධනවත් වීම අයිතියක් ලෙස සිටීම. දෙවෙනි එක තමයි ඔයාගේ යටිසිතට ඒක දැනෙන්න දෙන එක. තුන්වෙනි එක තමයි මුදල් හෙලා නොදැකීම. හොඳයි අපි දැන් මේ කරුණු තුන මේ විදියට විස්තර කරගමු. හරි දැන් මම පැහැදිලි කරනවා. පළවෙනි එක තමයි ඔයා මොන විදියට දැන් හිටියත් පොහොසත් වීම ඔබ අයිතියක් කියලා ඔයා හිතට ගන්න ඕනේ. මොකද ඔයා දැන් මොන තත්වයක හිටියත් ධනවත් වෙන්න හිතේ ලොකු අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් නැතිනම් ඔයාට ධනවත් වීම ටිකක් අමාරු වැඩක් වෙනවා. මොකද ධනවත් වීමේ පළවෙනි පියවර තමයි අදිෂ්ඨානය. අදිෂ්ඨානය නැතිනම් කිසිම දෙයක් අපිට කරගන්න වෙන්නේ නැහැ. හරි අපි යමු දැන් දෙවෙනි කරුණට. ඔයාගේ යටිසිතට කොහොමද දැනෙන්න දෙන්නේ ඔයා ධනවතෙක් එහෙම නැත්නම් පොහොසතෙක් කියලා. මෙහෙමයි ඔබට කරන්නට අවශ්‍ය සියලු දේට බාධාවකින් තොරව මුදල් ලැබෙන බව ඔයා විශ්වාස කරන්න ඕනේ. ඔයා ළඟට ලොකු මුදලක් ගලා එනවා කියලා ඔයාට අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න වෙනවා. ධාරාවේ ගැලීම සහ ඒ වේගය නියත වන බවත් මුදල් ගැලීම නැවතුනොත් නැවත ආරම්භ වන බවත් ඔයා අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න ඕනේ. හැබැයි මෙතනදී ඔයා හිතන විදිහේ වෙනසක් තියෙන්න ඕනේ. මුදල් තමයි ඕනේ, සල්ලි කොහොම හරි ලැබෙන්න ඕනේ, හැමදේටම ඕනේ සල්ලි විතරයි වගේ අසම්පර ජීවිතයක් ගැන සිතන්න එපා. තවත් වැදගත්ම කරුණක් තමයි මුදල් කියන්නේ දෙවියෙක් නෙවෙයි. ඒක පොහොසත්කමේ සංකේතයක් විතරයි. ඔයා ඉපදුනේ ලස්සන සමබර ජීවිතයක් ගත කරන්න. ඒ සඳහා සියලු මුදල් ලැබීමත් අයිතියක් කියලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න. හොඳයි අපි දැන් යමු තුන්වෙනි පියවරට. මුදල් විවේචනය නොකිරීම. ඔයා මුදල් විනාශකාරී දෙයක් ලෙස හිතන්න හොඳ නෑ. මොකද ඔයා විවේචනය කරන දෙයක් ඔබට ආකර්ෂණය කර ගැනීම ඉතාම අපහසු වෙන නිසා. හරි මගේ පැහැදිලි කිරීම මෙතනින් ඉවරයි. හැබැයි දැන් මං කිව්ව විදියට අපි යනවා කලින් කිව්ව පොඩි අභ්‍යාසයට. ඔයා කලින් ලෑස්ති කරගත්ත කොලේ සහ පෑන අරගෙන ඔයා දැන් මම මේ කියන දේවල් ඔයාගේ කොලේ ලියන්න ඕනේ. මම මුදල් වලට කැමති. මම මුදල් ආකර්ෂණය කරගන්නවා. මම සාධාරණ විදියට නැනවත් විදියට මුදල් පාවිච්චි කරනවා. මුදල් මගේ ජීවිතය තුළ නවතින්නේ නැතිව එක දිගට ගලාගෙන එනවා. මම සතුටෙන් ඒ මුදල් නිදහස් කරනවා. ඒ දේවල් ගුණ වෙලා මා වෙතට නැවත පැමිණෙනවා. මම මුදල් යොදන්නේ යහපත් දේ කිරීමට පමණයි. මට ඇති වී ඇති යහපතත් පොහොසත්කමත් වෙනුවෙන් මම සතුටු වෙනවා. හොඳයි අද මේ අරගෙන ආපු වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන තුරු සියලු දෙනාටම ජය වේවා.